දිනෙන් දින නවුම් මානයන් සොයා යන බොලිවුඩ් සිනමාව උඩු යටිකුරු වේ යයි විශ්වාස කරන මහා දැවැන්ත නිර්මාණයක පළමු වැඩිමුරය පත් වෙලා තියෙනවා. එනම් මේ වර්ෂයේ දිවාලි මාසයේ තිරගත වීමට නියමිත රාමායන චිත්‍රපටයේ රාමදෙවියන්ගේ ෆස්ට් ලුක් එක. එහෙම නැත්නම් රාමදෙවියන්ගේ චරිතය හඳුන්වා දෙන ටීසර් පාටය නිකුත් වෙලා තියෙනවා. මෙම ටීසර් පාටය බොලිවුඩ් ෆෑන්ස්ලා තුළ මහත් කුතුහලයක් ඇති කරවන්න සමත් වෙලා තිනවා වගේම මේ සම්බන්ධව විශාල කතා බහක් මේ වෙනකොට බොලිවුඩය තුළ ඇති වෙලා තියෙනවා. ආදිත්‍ය දාර්ගේ දුරන්දර් චිත්‍රපටයට උමුතු වෙලා ඉන්න බොලිවුඩ් රසිකයන්ට මෙන්න මේ තවත් බලාපොරොත්තුවක්. එතෙක් මෙතෙක් ඉන්දියානු සිනමාව තුළ නිර්මාණය වන දැවැන්තම නිර්මාණය. ඉන්දිය රුපියල් කෝටි 4000ක් ඉක්ම වූ ආයෝජනයක්. ඒ වගේම සුපිරි දංගල් චිත්‍රපටයේ අධ්‍යක්ෂක නිතීෂ් තිවාරි විසින් රාමායන චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන අතර මේ උදෙක් අපි සාමාන්‍යයෙන් බලන ඉන්දියානු චිත්‍රපටයක් නම් නෙමෙයි. මේ දෙවන්ත ගෝලීය සිනමා ව්‍යාපෘතියක් කිව්වොත් නිවැරදියි. මම එසේ කියන්න කාරණාවන් කිහිපයක්ම තියෙනවා. මෙන්න මේ චිත්‍රපටයේ සංගීතය අධ්‍යක්ෂණය කරන්නේ ග්ලැඩියේටර්, පයිරට් ඔෆ් ද කැරිබියන්, ඉන්සෙප්ෂන්, ඉන්ටර්ස්ටෙලර් වැනි දැවැන්ත හොලිවුඩ් නිර්මාණ රැසකට සංගීත අධ්‍යක්ෂණයෙන් දායක වූ සුපිරි හොලිවුඩ් සංගීත අධ්‍යක්ෂක හැන්ස් සිමර් සහ ඉන්දියානු දැවැන්ත සංගීත අධ්‍යක්ෂක AR රහමාන්ගේ සුසංයෝගය. අනික් කාරණාව තමයි හැරි පොටර්, ජේම්ස් බොන්ඩ්, ඉන්ටර්ස්ටෙලර්, ඉන්සෙප්ෂන් වැනි සුපිරි හොලිවුඩ් නිර්මාණ රැසක අතිතාත්වික දෘශ්‍යප්‍රයෝග නිර්මාණය කරලා 8 වතාවක් ඔස්කා සම්මාන දිනාගත් සුපිරි DNEG සමාගම තමයි මෙන්න මේ චිත්‍රපටයේ VFX නිර්මාණය කරන්නේ. එන්නේ නිසාම අප වෙනදා නැරඹු බොලිවුඩ් නිර්මාණවලට එහා ගිය නෙක්ස්ට් ලෙවල් තාත්වික චිත්‍රපටයක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. අප්‍රේල් 2 වෙනි දින නිකුත් වූ මෙම රාමායන චිත්‍රපටයේ රාමාචරිතය හඳුන්වා දෙන ටීසර් පටය තුලින් හරි අපූර්වට මේ රාමදේවියන්ගේ චරිතය තේජාන්විතව ඉන්ට්‍රොඩියුස් කරලා දීලා තියෙනවා. බලන්න මෙන්න මේ ටීසර් පටය බැලුවා නම් ඔයාලට මතක ඇති මෙන්න මේ ටීසර් පටයේ ආරම්භයේ වර්ඩින් වගේක් ප්ලේ වෙනවා රාමදේවියන් ගැන. Whenever the world descends into the chaos, he is always the answer. ලෝකේ කරදරයට වැටෙන සෑම අවස්ථාවකදීම ඔහු එයට පිළිතුර විය. ඉතින් මෙන්න මේ ටීසර් පටය තුල අන්තර්ගත වර්ඩින් තුලින් මෙන්න මේ වීඩියෝ එක තව තවත් තීව්‍ර කරනවා. රන්බීර් කපූර් භගවත් රාමා චරිතයේ සන්නිමය දේවත්වය සහ ප්‍රභවය ග්‍රහණය කර ගැනීමට සමත් වෙලා තියෙනවා කියලා මෙන්න මේ ආකර්ෂණීය ටීසර් පටය දැකීමෙන් පැහැදිලි වෙනවා. ඔයගොල්ලෝ මේ වෙනකොට දන්නවා ඇති මෙන්න මේ චිත්‍රපටයේ රාමා කුමරුන් ලෙස රන්බීර් කපූර් චරිත නිරූපණය කරන අතර මෑතක KGF ඔස්සේ සිනමාවේ ස්ථාවර වූ යෂ් රාවණා ලෙසත්, සනි ඩියෝල් හනුමාන් ලෙසත්, සායි පල්ලවි සීතා දේවිය ලෙසත් චරිත නිරූපණය කරනවා. රාමායන ටීසර් පටය නිකුත් වීමට පෙර සිටම මෙන්න මේ චිත්‍රපටය විවිධ විවේචනයන් නතු වුණා. ඒ රන්බීර් කපූර් රාම කුමරු ලෙස ෆීල් වෙන්නේ නැහැ කියලා ඇතමුන්ගේ චෝදනා එල්ල වුණා. සාලෝ සුන්දරතම කාන්තාවක් යයි සැලකෙන සීතා දේවියට සායි පල්ලවීව තෝරාගෙන රාවණාගේ බිරිඳ වන මන්දෝදරිගේ චරිත නිරූපණය කිරීමට සායි පල්ලවියට වඩා සුන්දර දකුණු ඉන්දීය සුරූපී නිලී කාජල් අග්‍රවාල්ව තෝරා ගැනීම බොහෝ දෙනාගේ විවේචනයට ලක් වූවා. නමුත් රන්බීර් කපූර්ගේ රාමාදේවියන්ගේ ෆස්ට් ලුක් එක බොහෝ විවේචනයන්ට හොඳ පිළිතුරක් කියලා කියන්න පුළුවන්. අවසාන වශයෙන් කියන්න තියෙන්නේ බොහෝ විචාරකයන් පවසන ආකාරයට ඉන්දියානු සිනමාව තුළ මින් පෙර නොදුටු අති ප්‍රබල දෘශ්‍ය අත්දැකීමක් මෙන්න මේ රාමායන චිත්‍රපටය තුළින් බලාපොරොත්තු විය හැකි බවයි. ඉතින් දැවැන්ත පිරිවැයක් දරමින් නිර්මාණය වූ මෙන්න මේ ඉන්දියානු චිත්‍රපටය සිනමාවේ නව සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් ලෝක සිනමාව ජය ගැනීමට හැකි වේද? එහෙම නැත්නම් එදා මෙදා තුර ඉන්දියාවේ අති අසාර්ථක චිත්‍රපටය වේද? ඔයාලට මොකද හිතෙන්නේ? පහලින් කමෙන්ට් කරන්න. ඒ වගේම මේ දවස්වල සෝෂල් මීඩියා වල ස්ක්‍රෝල් කරද්දී දකින දෙයක් තමයි රාමා කුමරුන් ලෙස බොහෝ දෙනා රන්බීර් කපූර් නැතුව ශාරුක් ખાන් අපි අතරින් වෙන් වෙලා ගිය සුශාන්ත් සිං, මහේෂ් බාබු වගේ අය හිටියානම් හොඳයි කියලා කියනවා. ඉතින් ඔයාලට මොකද ගැන හිතෙන්නේ? පහලින් කමෙන්ට් කරන්න. මගේ YouTube නාලිකාව subscribe කරලා නැත්නම් subscribe කරන්න කියලා මතක් කරනවා. මේ වගේම තවත් වීඩියෝ එකකින් හමු වෙමි බලාපොරොත්තු මම අදට සමු ගන්නවා. හැමෝටම සුබ දවසක්.